කරනවා තව අඩුම තරමේ අපි අවුරුද්දක්වත් ලංකාවට මේ විදිහටම උදව් කරන්න ඕනි කියලා හැඟීමක් මට දැනෙනවා. ඉතින් අපි මේ කරන මේ එකතු කරන මුදල් හෝ මම නම් හැමෝටම කියන්නේ මුදල් අපිට එපා. ඒක ඇත්තටම ලංකාවේ දැන් accounts කීපයක් open කරලා තියෙනවා government එක. ඉතින් ඒ accounts වලට ඇත්තටම සල්ලි දාන්න. සල්ලි නෙමෙයි අපි මෙහෙන් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම අපේ ජනතාවගෙන් ඇඳුම්, වියලි ආහාර වගේ දේවල්, බේත් එහෙත් වගේ දේවල්. ඉතින් අපි ඒව තමයි එකතු කරගෙන යන්නේ. ඉතින් එතකොට තව මාස 2කින් 3කින් 4කින් හරි අපි ඒව ලංකාවට එවන්න බලාපොරොත්තු වෙනවා. මොකද දැන් නෙමෙයි තව ඉස්සරහටත් මේ උදව් මේ විදිහටම අවශ්‍යයි කියලා අපි විශ්වාස කරනවා. මොකද මේ ලංකාවට දැන් මේ දේවල් කරන්න ආණ්ඩුවටම බැහැ, රජයකටම බැහැ. ඉතින් අපිට පුළුවන් දෙයක් කරන්න මම ලෑස්ති පුළුවන් විදිහට මම තීරණය කරා මට පුළුවන් විදිහට ආණ්ඩුවටත් ඒ කියන්නේ ඒ වෙනුවෙන් කීයක් හරි හැම මාසයකටම දාන්න වගේම අපිට පුළුවන් විදිහට මෙහි අයගෙන් වියලි ආහාර ඇඳුම් පැළඳුම් එකතු කරලා ඒවා එකතු කරලා එවන්න. ඉතින් මම ඒ වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙනවා, උත්සාහ කරනවා. මොකද මේ අනාථ වෙලා අසරණ වෙලා දුක් විඳින්නේ කන්න බොන්න නැතිව හිටපු මිනිස්සු නෙමෙයි. එහෙම දුක් විඳලා මේ මුකුත් කරගන්න බැරි වෙච්ච මිනිස්සු නෙමෙයි. හැමෝම ඒගොල්ලන්ගේ මහන්සියෙන් දාඩිය මහන්සියෙන් උපයගෙන කාලා ලස්සනට ජීවත් වෙන්න උත්සාහ කරපු මිනිස්සු. ඉතින් ඇත්තටම හද කකියන වේදනාවක් එහෙම හිතනකොට දැනෙනවා. ලංකාව දිහා බලනකොට හැමදාම නිවුස් බලනකොට යන පෝස්ට් බලනකොට දරා ගන්න බැරි වේදනාවක් දැනෙනවා. ඇත්තටම ලස්සනට ගොඩනගාගෙන ආපු රටක් ජීවිත හැමෝගෙම බලාපොරොත්තු තිබුණු ඒ කියන්නේ ඉස්සරහ අනාගතේ ගොඩාක් යහපත් වෙයි කියලා බලාපොරොත්තු වෙන උණු ජීවිතවලට අද ඇත්තටම දරා ගන්න බැරි වේදනාවක් හිමි වෙලා තියෙනවා. රටට දරා ගන්න බැරි පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි ඒ වෙනුවෙන් පිටරට ඉන්න මිනිස්සු විදිහට කැප වෙලා කෙසේ හෝ අපේ රට නැවත ගොඩනගන්න අපි උදව් දෙනවා කියන පොරොන්දුව පිට මම මගේ රටට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ පිහිට, අල්ලා දෙවියන්ගේ පිහිට, ජේසුස් වහන්සේගේ පිහිට සියල්ල ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.